හැමෝම අමාරුයි කියන රචනා ගාන හදන්න කට්ටිය අදිමදි කරන හැබැයි පේපරේ තියෙන ලේසිම ගාන එන පාඩම වෙන ඉලෙක්ට්‍රොනික්ස් අපි අද පටන් ගන්නවා. ඒ නිසා ලියන්න මාතෘකාව ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඔයාලට අලුත් පාඩමක් කියලා කිව්වට මොකද්ද කියලා කිව්වේ නැහැ. ඒතර මේක තමයි අපි දුවගෙන ගිහිල්ලා රචනා ගාන හදන පාඩම. අවසානයේ හැම බවට පත් කරගන්න පොඩ්ඩක් තියරි ටිකක් තියෙනවා. හරිද? එනකොට ගණන් ලේසි. තියරි ටිකක් තිබ්බට ගණන් ලේසි. මේකටම තමයි ඔයාලා ඉලෙක්ට්‍රොනික්ස් කියලා කියන්නේ. දැන් මේ ගොඩක් කට්ටිය හඳුන්වන්නේ ට්‍රොනික්ස් නමින්. මම ආස නැහැ එහෙම ට්‍රොනික්ස් කියලා හඳුන්වනකොට මොකද නිකන් ටොනික් වගේ. ටොනික් කියන මොනවද කියලා දන්නවනේ. ඕක අපි කැම්පස් එකේ සාමාන්‍ය අපිට තිබුණ කෝස් එක ඉලෙක්. මේ මුල් අකුරු ටික. ඉතින් මම මේක නම් කරලා තියෙන වීඩියෝ එක ඉලෙක් කියලාමයි. හරිද? මේ පාඩම හරි සුන්දර පාඩමක්. කට්ටිය එහෙම එකේ කතා කිව්වට එහෙම නෑ මේ හරි පාඩම එන ආතල් මේ පාඩම. හරි? මේ පාඩමේ පොඩක් තියරි ටිකක් වැඩි ඉතින්. ඇත්ත කියන්න බෑ. තියරිස් ටිකක් වැඩිපුර තියෙනවා. නමුත් අර ගණන් එහෙම ලොකු ගණන් එන්නේ නෑ. ඒ නිසා ඉතිහාසයේ ඔයාලා දැන් අපිට ඇවිල්ලා තියෙන ළඟම විභාගය මේකනේ. මෙතනින් ආපස්සට තියෙන සියලුම විභාග චෙක් කරලා බැලුවොත් ඈත අතීතයේ විල නෑ. 1980 ගණන් වල ඉලෙක්ට්‍රොනික්ස් ගණන් නෑ. හරිද? ඊට පස්සේ තමයි ඔක සිලබස් එකට එකතු වුනේ. ඒ නිසා ඒ ඇවිල්ලා තියෙන සියලුම ගණන් ඔයා චෙක් කරලා බලන්න මේ පාඩම් කොටස ඉවරනවත් එක්කම හැම ගණනම පටලෙසි. ඇවිල්ලා තියෙන සියලුම ගණන් පටලෙසි. ඉස්සරම ආපු ගණන් මාරම ලේසි. පස්සේ චුට්ටු අමාරු වුණා. නමුත් පේපරේ අනිත් ගණන් වලට සාපේක්ෂව මේ ගාන ලේසි කියලා මම මේ කියන්නේ. නිසා මේ ගාන ඔයාලා දාගන්න රචනා ගණන් කොටට. හරිද? දැන් අපි විභාග රචනා ගණන් 4ක් හදන්න බෑ. ඒ නිසා මේ 4න් එකක් අනිවාර්යෙන් ඉලෙක්ට්‍රොනික්ස් කියලා මම ඔයාලට කියන්නේ නැහැ. ඒක ඔයා තීරණය කරන්න. පාඩම ඉවරෙද්දී ඔයා තීරණය කරන්න ඔයා 4න් එකක් විදිහට ඉලෙක්ට්‍රොනික්ස් ගාන තෝරගන්නවද කියලා විභාගෙදී හදන රචනා ගණන් 4න් එකක් විදිහට. හරි. ඒක ඔයා පස්සේ තීරණය කරන්න. ඒතර මේ පාඩමේ මෙහෙමයි කතාව. අපි වැඩේට වහිමු. එතකොට වැඩේට වහින්න කලින් මම චුට්ටක් කියලා ඉන්න ඕනේ පොඩ්ඩක් මොන වගේ දේවල් තියෙන්නේ කියලා. මේකේ තියෙනවා ළමයි ඩයෝඩ් කියලා කෑල්ලක්. දියෝඩ් මේ ප්‍රධාන පොඩි කොටස් මම කියන්නේ. හරිද? ඩයෝඩ් කියලා කෑල්ලක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම ඒ කෑල්ලට යනවා ක්‍රමානුකූලව. ඊට පස්සේ ඒකට සිංහලෙන් කියන්නේ දියෝඩ් කියලා. දැන් ඇත්තටම සිංහල වචනයක් මේකට නැහැ. හරිද? මේකට සිංහල වචනයක් නැහැ. මේ ඩයෝඩ් කියන එක තමයි දියෝඩ් කියලා හරවලා තියෙන්නේ. කන්වර්ට් කරලා තියෙන්නේ. ඒක දිහා බලාගෙන. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් තියෙනවා ට්‍රාන්සිස්ටර්. හරිද? මේකෙන් ගොඩක් වෙලාවට ගණන් එනවා. ට්‍රාන්සිස්ටර්ස්. ඒතර අපි ඒවට කියනවා ට්‍රාන්සිස්ටර්. ඒකත් එහෙමයි. හරි? ඒකට සිංහල වචනයක් නැහැ. ට්‍රාන්සිස්ටර් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඒකේ වර්ග තියෙනවා. හරිද? ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා මේ කොටසක් තියෙනවා. ඒක ද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා කොටසක් තියෙනවා. ඒතකොට ඒක මේ සාමාන්‍ය ද්විද්‍රවයකින් තමයි මෙච්චර කල් වැඩිපුරම ගණන් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක ද්‍රවයකින් ගණන් නිකන් එකක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? MCQ ඇවිල්ලා තියෙනවා මම කියන රචනා ගණන්. හරි? MCQත් 1යි 2යි තියෙන්නේ. මේකෙන් MCQ 1යි 2යි තියෙන්නේ. ඒතර මේ කොටස ටිකක් වැදගත්. මොකද මේකෙන් අඩු වෙන්නේ ගණන් ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් තමයි වැඩිපුරම ඉතිහාසයේ ගණන් ඇවිල්ලා තියෙන්නේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් කියන එකෙන්. මම පොඩි අදහසක් දෙන්න ඔයාලට. තව තියෙනවා මේකේ ඔපරේෂනල් ඇම්ප්ලිෆයර්ස් ඔප් ඇම්ප් කියලා කොටසක්. ඒ කියන්නේ ඔකට අපි සිංහලෙන් කියනවා කාරකාත්මක වර්ධක කියලා. ඔය නම් ඉච්චර වාට හුරු නැතුව ඇති. කාරකාත්මක වර්ධක. හරි? කාරකාත්මක වර්ධක. ඒ කියන්නේ එකෙන් කරන්නේ ඔයාලට දැන් මේ පේනවනේ නම වර්ධක වර්ධනය කරනවා ඇම්ප්ලිෆයි කරනවා. හරි? ඔපරේෂනල් ඇම්ප්ලිෆයර්ස් කියන්නේ ඒකනේ. ඇම්ප්ලිෆයර්ස් ඔපරේෂන් කියන්නේ මොකද්ද? දැන් අපේ ඔපරේෂන් කරන්නේ මිනිස්සේ ගැඟ ආයේ වගේ. හරි? ඇම්ප්ලිෆයර්ස් වර්ධනය කරනවා. හරිද? ඊට පස්සේ මේකේ අමතරව තව ඊට අමතරව තියෙනවා. මම මේ වැදගත් කොටස් ටික ලියන්නේ. හරිද? ඔය ඊට අමතරව තව අපිට අන්තිමට තියෙනවා මේකේ ලේසිම කොටස ඒක IT කරන්නේ උන්ටත් තියෙනවා. හරිද? ඔය A level වලට IT කරන්නේ උන් ඉන්නවනේ. උන්ට මේ කොටස පට ලේසි. ඒක ඇවිල්ලා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස්. ඉලෙක්ට්‍රොනික්ස් ඒ කියන්නේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව. මේකට අපි සිංහලෙන් කියනවා සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව. හරි? ඒක ඇවිල්ලා වෙනම කොටසක්. ඒ කියන්නේ ඒක මාර ලේසි.
ඒක මාර ලේසි. ඒකදී අපි එක එක සර්කිට් ඩිසයින් කරනවා. හරිද? විවිධ සර්කිට් හදනවා. ඊට පස්සේ ඔය ඒ කියන්නේ ඉන්පුට් එකට අනුව අවුට්පුට් කියන පස්සේ කතා කරමු. හරිද? ඕකේ ගොඩක් වෙලාවට තියෙන මෙන්න මේ බයිනරි නම්බර් සිස්ටම් එකනේ තියෙන්නේ. 0 සහ 1. දැන් අපේ ඉලක්ක සෙට් එකේ 0 ඉඳන් 9 වෙනකන් තියෙනවනේ. අංක 10ක්. බයිනරි නම්බර් සිස්ටම් එක කියන්නේ ද්විමය සංඛ්‍යා. කියන්නේ දෙකයි තියෙන්නේ. 0 1යි විතරයි. 0 සහ 1ෙන් තමයි ඒකේ සියලුම නම්බර්ස් යන්නේ. හරි. ඒකේ සියලුම වැඩ කරන්නේ 0 සහ 1 කියන සංඛ්‍යා පද්ධතිය. ඉතින් අපි ඒවා කතා කරමු ක්‍රමානුකූලව. දැන් අතර මේ 1යි කියන්නේ මොකක්ද කියලා වට තේරෙන්නේ නැහැ. 0යි කියන්නේ මොකක්ද කියලා වට තේරෙන්නේ නැහැ. ඒ ඔක්කොම අපි කතා කරමු. ඒ නිසා මූලික වශයෙන් මෙන්න මේ ටික තමයි අපි මේ පාඩමේ ඉගෙන ගන්න යන්නේ. තව අමතර කැලි තියෙනවා. මම නෑ කියන්නේ. අමතර කැලි තියෙනවා. මේ ප්‍රධාන කොටස් ටික තමයි මම මේ වාට පෙන්නුවේ. හරි. මේකද අපි කතා කරන්න යන ප්‍රධාන කොටස් ටික තමයි මම වාට පෙන්නුවේ. මේ කොටස් රෙන්න කලින් පොඩ්ඩක් ඉතින් හැඳින්වීම් ටිකක් කරන්න තියෙනවා. හරි. එහෙනම් අපි වැඩේට බහිමු.